සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව පිළිබඳව කරන විග්‍රහයක් මෙම වීඩියෝවත් මතු මෛත්‍රී බුදුවන මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව හෙළිදරව්වක් කරන වීඩියෝ මාලාවේ තවත් වීඩියෝවක් විදියටයි සමාජ මාධ්‍යයට යොමු කරන්න කල්පනා කරේ. ඇතරම මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍ර දේශනාව පිළිබඳව අපේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් ප්‍රකාශනයක් නිකුත් කරලා තිබුණා. මේ සූත්‍ර දේශනාව මිත්‍යා ප්‍රබන්ධයක් කියලා. ඇතරම හරිම අවාසනාවක් ඒ කාරණාව සම්බන්ධයෙන් මිත්‍යා ප්‍රබන්ධයක් කියලා තිබුණා. මම උන්වහන්සේටත් ආරාධනාවක් කරනවා. ඇත්තටම මේකේ මිත්‍යා ප්‍රබන්ධයක්ද මෙතන මොන වගේ හරයක්ද මේ සූත්‍රයේ තියෙන්නේ කියන එක සාකච්ඡාවකට අපි වාජනය කරමු කියලා මම උන්වහන්සේට විවෘත ආරාධනාවක් කරන්න කැමතියි. ඇතරම බුදුරජාණන් වහන්සේ පිළිගන්නේ නැහැ වගේ කතාවක් තමයි මේ ඒ ස්වාමීන් වහන්සේ මේ කරලා තියෙන්නේ. උන්වහන්සේට මේ පැහැදිලි කිරීම කවුරු හරි කෙනෙක් අහන්න සලස්වනවා නම් අපිට පුළුවන් වේවි උන්වහන්සේ සමග මේ පිළිබඳ විවෘත සාකච්ඡාවක් කරන්න. හරි බරපතල ප්‍රශ්නයක් ඒක. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියන්නේ ඇත්තටම බුදුවරු සම්බුදුවරු බෝසත්වරු බුදුවරු බිහිවන තාම සුවිශේෂී වූ සූත්‍ර දේශනාවක්. ඉතින් මම කවුද කියලා ඒ ස්වාමීන් වහන්සේ මම මේ වීඩියෝ එකේ ඉදිරිපත් කරන්නේ නැහැ. මට අවශ්‍යතාවය තියෙන්නේ මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේහි සියලුම විහාරස්ථානවල දින 21ක් විකාශන කටයුතු කළ යුතුයිමයි. මොකක් සඳහාද? දැනට පවතින ශාසනික අර්බුදය විසඳීමට තියෙන එකම විකල්පය ඒ කාරණාවම පමණයි. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිළිබඳව දිගින් දිගටම පැහැදිලි කිරීම මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ওই මිත්‍යා ප්‍රබන්ධයක් කියපු ඒ ස්වාමීන් වහන්සේට මම විශේෂ ආරාධනාවක් කරනවා මේ සූත්‍ර දේශනාව පිළිබඳව කරනු ලබන විග්‍රහයන් අධ්‍යයනය කරන්න මේ වීඩියෝ ටික නරඹලා කියලා. ඇත්තරම ඒ සූත්‍ර දේශනාවේ පැහැදිලිවම තියෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ එදා දිජ්ජකුට පර්වතයේහි රජගහ නුවර මේ සූත්‍ර දේශනාව කරේ මතු බුදුවරුන්ට. එතකොට ඒ සූත්‍රය තේරුම් ගන්න හිටියේ එදා අවලෝකිතීශ්වර මෛත්‍රී බෝසතාණන් වහන්සේ. ඉතින් තව වසර 7500කින් සුගත තථාගතවරයෙක් බවට පත්වන මෛත්‍රී බෝසතාණන් වහන්සේ දා බුදුන් වහන්සේ සමීපෙහි වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේ මේ දේශනාව අනිවාර්යයෙන්ම උන්වහන්සේ මැදිහත් වෙලා තමයි අද වර්තමානයේ වෙන විට මේ සූත්‍ර දේශනාව අපිට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ගෙන් ත්‍රිපිටකය අද අපිට අහන්න ලැබෙනවා වගේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගෙන් තමයි මේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය අද වර්තමානයේ වන විට අපිට අහන්න ලැබෙන්නේ. ඒක කොයි විදිහටද උනේ කියන වග ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පිළිබඳව තව ඉන්නවනම් ස්වාමීන් වහන්සේලා ඇතුළු කවුරුන් හෝ මේක මිත්‍යා ප්‍රබන්ධයක් කියලා සම්පූර්ණ වැරදි අදහසක්. ඒක සමාජයේ නොමග අනිවාර්යෙන් නොමග යන්න ප්‍රධානම හේතුවක් බවට පත් වෙලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ කරපු වැරදි විග්‍රහය. මොකද මම කෙනෙක් පිළිබඳව විවෘත සමාජයට මේක විවෘත ප්‍රකාශනයක් කරන්න ඉක්මන් වෙන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ කරුණා කරලා මේ පැහැදිලි කිරීම මාලාව අධ්‍යයනය කරලා
ඇත්ත මොකක්ද කියලා දැනගෙන අපි සැබෑ සාකච්ඡාවකට අපි හොඳ විද්වත් සාකච්ඡාවකට හොඳ දාර්ශනික සාකච්ඡාවකට මම ආරාධනා කරනවා. දිවයිනේ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි මේ ප්‍රකාශනය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳව කරපු ඒ වැරදි අර්ථකථනයත් ඒ වගේම සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිළිබඳව කරපු වැරදි අර්ථකථනයත් නිසා අද සමාජය දැවැන්ත ලෙස නොමග ගියපු තත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම මේ වීඩියෝව මම සමාජ මාධ්‍යයට යොමු කරන්නේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිළිබඳව ඉදිරියේදී දිගින් දිගටම පැහැදිලි කිරීම මාලාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම දන්න තරමින් ලංකාවේ කිසිම භික්ෂුන් වහන්සේ කෙනෙක් සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය නිවැරදිව අධ්‍යයනය කරලා නැහැ. විශේෂයෙන්ම මේක කිසිම කෙනෙකුට ඒක තොරතුරු දැනුමක් නමුත් මේක අත්පත් කරගන්නගෙන තියෙන්නේ මතු මෛත්‍රී බුදුවන සරතතාගත මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේම පමණයි. මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේට පමණයි ඇත්තටම නිවැරදි විග්‍රහයක් කිරීමේ හැකියාව තියෙන ප්‍රත්‍යක්ෂයෙන් කරන විග්‍රහයක් කරන්න පුළුවන් මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේටම පමණයි. හොඳයි එහෙමනම් නැවතත් මෙවැනිම වීඩියෝකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය පිළිබඳවත් ඒ වගේම මතු මෛත්‍රී බුදුවන සර්වතථාගත අවලෝකිතීශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේ පිළිබඳවත් පැහැදිලි කිරීම මාලාවක තවත් පැහැදිලි කිරීමකින් හෙළිදරවකින් මුණ ගැහෙන තෙක් සිල් දෙනාටම සර්වතථාගත අවලෝකිතීශ්වර මෛත්‍රී මහා බෝසතාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාව රැකවරණය ආශිර්වාද ලැබේවා.